ඖෂධ නිෂ්පාදනය පිළිබඳ අපේ සමාජයේ තියෙන්නේ ඊටාම අඩු දැනුමක්. මෙම ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ප්‍රධාන ක්‍රම දෙකකට සිදු කරනවා. පළවෙනි ක්‍රමය ප්‍රාථමික ඖෂධ නිර්මාණ විදිය, දෙවෙනි ක්‍රමය ද්විතීයික ඖෂධ නිර්මාණ විදිය. ප්‍රාථමික ඖෂධ නිර්මාණයකින් තොරව කිසිම ද්විතීයික සංස්කරණයකට යන්න බෑ. ප්‍රාථමික සංස්කරණයේදී මේක ක්‍රම පහකට සිදු කරනවා. පළවෙනි එක තමයි සරස නැතිනම් ඉස්ම, ඊළඟට කල්ක, ඊළඟට කෂාය, ඊළඟට ශීත කෂාය, අවසාන එක පේයාව නැතිනම් පාන්ට. මේවා යොදලා අපිට විවිධ ද්විතීයික නිර්මාණ විදි කරන්න පුළුවන්. ඒ ද්විතීයික නිර්මාණ විදි තමයි තෛල, අරිෂ්ඨ, ආසව, විවිධ ගුලි වර්ග නැත්නම් අවලේහ වර්ග මේ අපේ කරන වැදගත් ද්විතීයික නිර්මාණ විදි. යම්කිසි අවස්ථාවකදී ඔබහට යම්කිසි ඖෂධයක ඉස්ම ගැනීමට සිද්ධ වුණොත් ඒක අමු අවස්ථාවේදී ඉස්ම ගැනීම ඊටාම සරල ක්‍රියාවලියක්. මේක කොටලා ඒකේ ඉස්ම අරගෙන ඒක රෙදි කෑල්ලකින් පෙරලා ඔබහට පාවිච්චි කරන්න පුළුවන්. යම්කිසි අවස්ථාවකදී වියලි ඖෂධයකින් ඉස්ම ගැනීමට නම් මේ ඖෂධය වගේ දෙගුණයක් වතුර දාලා රැයක් තියලා ඊළඟ දවසේ පෙරලා ගන්න.